සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ භාෂාවෙනගේ බුදු ධර්මයේ පොතේ 8 වෙනි පාඩමයි. ඉතින් 8 වෙනි පාඩමේ මාතෘකාව තමයි සම්බුදු හිමිගේ උපස්ථායක ආනන්ද හිමි. ඉතින් උපස්ථායක කියලා කියන්නේ හරියට නිකන් බුදුරජාණන් වහන්සේට සේවය කරන්න බැඳිලා වගේ අර්ථයක් ගැන වචනයක්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ නම් මොකක් හරි සේවාවකට වැටුපක් ගෙවනෝනේ. හැබැයි බුදුරජාණන් වහන්සේට ආනන්ද හිමි සේවාවක් කරේ වැටුපක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒක බුදුහාමුදුරුවන්ට කරන කියන්නේ උපස්ථානය. ඉතින් ඒකේ අය ගැන කතා කරද්දී මාතෘකාව යටතේ අපිට ඕගොල්ලොන්ගේ අචුපතේ නම් ඡේද වශයෙන් දීලා තියෙනවා. මම ඕගොල්ලන්ට වැදගත් කියලා හිතන කොටස් ටික විතරක් මේකට ගොනු කරලා තියෙනවා. අපි බලමු. පළවෙනිට තියෙන්නේ නිත්‍ය උපස්ථාදායක ධූරය දැරුවේ ආනන්ද හාමුදුරුවෝ කියන එක තමයි. ඉතින් මේ බුදුහාමුදුරුවන්ගේ මේ නිත්‍ය වශයෙන් බුදුහාමුදුරන්ට උපස්ථානය කරන්න බැඳිලා හිටියේ. නැත්නම් ඒ ධූරය දැරුවේ ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ගැන කතා කරා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කවුද? ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ සුද්ධෝදන රජතුමානි. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පියාගේ සහෝදරයා වෙච්ච අමෘතෝදන ශාක්‍ය රජුගේ පුතා. ඉතින් ඊළඟ කරුණ විදියට බුදුහාමුදුරුවෝ කිඹුල්වත්පුරයට වැඩම කරලා බුදුහාමුදුරුවන්ගේ ඥාති සමූහයට ධර්මයේ දේශනා කළා. ඉතින් ඒ කාලේ බුදුහාමුදුරුවෝ වැඩ සිටිලා තියෙන්නේ මල්ල රජදරුවන්ගේ අනුපිය නම් අඹයලේ. ඔගොල්ලෝ දන්නේ නැති මල්ල රජදරුවන් කියන්නේ කවුද කියලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ. මේ මල්ල රජදරුවන්ගේ සල්ලු වෙනක තමයි. හරි. ඉතින් බුදුහාමුදුරුවෝ මේ අඹයනේ වැඩ ඉන්න අවස්ථාවක ආනන්ද පද්දිය බගු අනුරුද්ධ කිම්බිල දේවදත්ත කියන ශාක්‍ය කුමාරවරු සමග උපාලි කපුව කියන අය බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා පැවිදිලා තියෙනවා. ඉතින් ආනන්ද හාමුදුරුවන්ගේ ආචාර්යවරයා වෙලා තියෙන්නේ මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ. ඉතින් ඊළඟ කාරණා බුදුහාමුදුරුවෝ අපිට මේ ප්‍රධාන මාතෘකාව උපස්ථායක හිමිනේ. ඉතින් බුදුහාමුදුරන්ට වයස අවුරුදු 55ක් ගත වෙනකන් ස්ථිර උපස්ථායකයෙකු ඉඳලා නැහැ. ඉතින් මේ උපස්ථායක අවස්ථාවට සම්බන්ධ වෙන්න එහෙමත් නැත්නම් ඒකට පත් වෙන්න බුදුහාමුදුරන්ට උපස්ථායක හිමියක් වශයෙන් ඉල්ලීම් කරන්න ගොඩක් කට්ටිය ගොඩක් භික්ෂුන් වහන්සේලා ඉල්ලීම් කළා තියෙනවා. ඒ වුණාට මේ අතර හිටපු ආනන්ද හාමුදුරුවෝ විතර ඒ තනතුරට තමන් පත් කරන්න කියලා ඉල්ලීම් කළා නෑ. උන්වහන්සේ හිතලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හිතනවා නම් ආනන්ද හාමුදුරුවෝ ඒ තනතුරට සුදුසුයි කියලා විතර බුදුහාමුදුරුවෝ එක කරයි කියලා ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීම් කළා නෑ. ඉතින් කොහොම නමුත් බුදුහාමුදුරුවෝගේ අවසර ඇතිව ආනන්ද හාමුදුරුවෝ නිත්‍ය උපස්ථායක තනතුර බාරගෙන තියෙනවා. ඒ බාරගන්නෙත් භික්ෂු මේ ආනන්ද හාමුදුරුවෝ මේ උපස්ථායක තනතුර බාරගන්න පෙර සැරියුත් මුගලන් කියන මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරි ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතික්ෂේප කිරීම 4ක් සහ ඉල්ලීම් 4ක් ඉදිරිපත් කළා තියෙනවා. අපි බලමු මොනවාද ආනන්ද හාමුදුරුවෝ ඉල්ලපු ප්‍රතික්ෂේප කිරීම සහ ඉල්ලීම් කියලා. අපි පළවෙනියටම කතා කරමු ප්‍රතික්ෂේප කිරීම මොනවද කියලා. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කිරීම කියන එකේ තේරුම තමයි උන්වහන්සේ එපා කියන දේ. උන්වහන්සේ තනතුරට පත් වෙන කලින් ප්‍රතික්ෂේප කරන දේවල් 4 අපි බලමු. බුදුහාමුදුරුවන්ට ලැබෙන වටිනා සිවුරු පිරිකර ආනන්ද හාමුදුරුවන්ට නොදෙන්න කියන එක තමයි උන්වහන්සේගේ පළවෙනි ප්‍රතික්ෂේප කිරීම. දෙවෙනි එක බුදුහාමුදුරුවන්ට ලැබෙන පිණ්ඩපාත ආනන්ද හාමුදුරුවන්ට නොදෙන්න කියන එක. ඊළඟ එක භාග්‍යවතුන් වහන්සේගේ සමග එකම ගඳ කිලියේ විසෙන්න උන්වහන්සේට ඉඩ නොදෙනවා කියන එක. අන්තිම ප්‍රතික්ෂේප කිරීම තමයි
භාග්‍යවතුන් වහන්සේට ලැබෙන දාන ආරාධනාවලට උන්වහන්සේද කැඳවගෙන නොයන එක තමයි හතරවෙනි ප්‍රතික්ෂේප කිරීම වෙන්නේ. ඊළඟට ඒත් එක්කම ඉල්ලපු ඉල්ලීම් හතරකුත් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ ආනන්ද හිමි බාරගත්ත ආරාධනාවලට වඩින්න කියන එක. ඊළඟේ දුර බැහැර ප්‍රදේශවලින් ඉඳන් බුදුහාමුදුරුවෝ හම්බෙන්න දෙන අයට ඒ අය කැඳවගෙන බුදුහාමුදුරුවෝ ගාවට එන්න අවසර ලබා දෙන එක. එතකොට ආනන්ද හිමි නැති අවස්ථාවක නැති තැනක දේශනා කරපු ධර්ම දේශනා නැවතත් ආනන්ද හිමිට දේශනා කරන සේක්වා. අනේක තමයි තුන්වෙනි ඉල්ලීම වෙන්නේ. අපි සාකච්ඡා කරන පරිණාමයේ හතරවෙනි ඉල්ලීම තමයි මොකක් හරි ධර්මයේ පිළිබඳ සැකයක් ආවොත් ඒ පිළිබඳව බුදුහාමුදුරුවන්ගේ විමසලා ඒකට බුදුහාමුදුරුවන්ගේ පිළිතුරක් ලබා ගන්න අවසර දෙන සේක්වා කියන එක තමයි හතරවෙනි පිළිතුර. ඉතින් මේ ප්‍රතික්ෂේප කිරීම සහ ඉල්ලීම් බුදුහාමුදුරුවෝ මේ ප්‍රතික්ෂේප කිරීම හා ඉල්ලීම් වලට කැමති වෙලා තියෙනවා. ඉතින් මේ අනුව ආනන්ද හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරන්ගේ උපස්ථායක තනතුර දැරුවේ. ඊළඟට අපිට ආනන්ද හිමි ගැන වැදගත් කාරණු කියන මාතෘකාව යටතේ වැදගත් කාරණු තුනක් දීලා කියනවා. ඔයගොල්ලෝගේ අර්ජි පොතේ නම් ඡේද වශයෙන් තමයි දීලා තියෙන්නේ. මම ඉතින් වැදගත් කරුණු ටිකක් ඔයගොල්ලන්ට ගොනු කරලා තියෙනවා. පළවෙනිට තියෙනවා ආනන්ද හිමි ගැන තියෙන වැදගත් කරුණු. ආනන්ද හිමිට ධර්මයේ දේශනා කරන්න එහෙමත් නැත්නම් ධර්මයක් පවත්වන්න දේශනා පවත්වන්න විශේෂ සත්‍වතාවයක් තියලා තිබුණේ. ඉතින් ඊළඟ එක තමයි භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න මූලිකත්වය ගත්තේ මේ ආනන්ද හිමි තමයි. ඔයගොල්ලෝ දන්නවා ඇති ප්‍රජාපති ගෞතමී ගොඩාක් දුර ඉඳගෙන කසාවක් පොරවගෙන ආපු අවස්ථාවෙත් භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න බුදුහාමුදුරුවන්ගෙන් ඒකට ඉල්ලීම් කරන්න තමයි ආනන්ද හිමි මුල් වෙලා තියෙන්නේ. එතකොට භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න ආනන්ද හිමි මූලිකත්වයක් දරලා තියෙනවා. තුන්වෙනි කරුණ ගැන කියද්දී බුදුහාමුදුරුව බහැ දකින්න සැලහැවතුන්ට බුදුහාමුදුරුව දෙවුරන් මෙහෙරේ නැති අවස්ථාවල වන්දනාමාන කරන ආනන්ද බෝධිය රෝපණය කරලා තියෙනවා. ඉතින් ඔයගේ විශේෂ කරුණු ටික තුනක් තමයි මම දීලා තියෙන්නේ. ඊළඟට කියලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට මේ උපස්ථායක තනතුරට අමතරව තවත් තනතුරු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ධර්ම භාණ්ඩාගාරික. ඊළඟ බහුශ්‍රත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය. බහුශ්‍රත කියලා කියන්නේ බහුශ්‍රත කියන්නේ බොහෝ ඇසු පිරු දෙන්නත් ඒ කියන්නේ ගොඩක් දේවල් දන්නවා. බොහොම ධර්ම කරුණු දන්නවා වගේ අදහසක් තමයි එතෙන් එන්නේ. ඒ වගේ බහුශ්‍රත කියන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ එයින් එක තනතුරක්. එතකොට ස්මරණ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ස්මරණ කියලා කියන්නේ නැවත මතක් කිරීම ටග්ගාලා කියන්නේ අපිට මතකයට එනවා. ස්මරණ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේලාදී අග්‍රස්ථානයේ. එතකොට අවබෝධ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ. ඒ කියන්නේ මොකක් හරි ධර්මයේ දේශනා කරද්දී ඒ දේශනාව අවබෝධ කරගන්න තියෙන ශක්තිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ. ඊළඟට ත්‍රිවිධ සම්පන්න භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ. ඔන්න වගේ තනතුරු රාශියක් තමයි අපේ මේ ආනන්ද හාමුදුරන්ට ලැබලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරනවා දැන් මෙන්චුල්ලා අපි කතා කරේ ආනන්ද හිමි ගැනනේ. ඉතින් ආනන්ද හිමිගේ චරිතයෙන් වෙච්ච අපේ ජීවිතයට දාන්න බලන් ආදර්ශ තියෙනවා. පළවෙනි එක විදිහට අපිට දීලා තියෙනවා ඔයගොල්ලෝ යච්චු පොතේ මම දෙන්ට අරන් තියෙන ගුරුවරයාට අසීමිත ලෙස ගරු කිරීම. කියන්නේ ආනන්ද හාමුදුරුවෝ ගැන බුදුහාමුදුරන්ට අසීමිත විදිහට ගරු කරපු භික්ෂුන් වහන්සේ ගන්නවා. දෙවෙනි එක තමයි තනතුරු සඳහා බලෙන් ඉදිරිපත් නොවේ. ඒ කියන්නේ දැන් ඒක අපේ ජීවිතේ ආදර්ශයක් විදිහට ගත්තොත් දැන් සමහර ළමයි ඉන්නවා මේ නායක තනතුරක් ගන්න බලෙන් ඉදිරිපත් වුණේ උනාට ආනන්ද හාමුදුරුවෝ එහෙම නැහැ. අන්න ඒක අපි කලින් සාකච්ඡා කරා. උන්වහන්සේ කිටිය තමා සුදුසුන පමණක් බුදුරජාණන් වහන්සේ තෝරගනීවි කියන මතය තමයි ආනන්ද හාමුදුරුවෝ හිටියේ. එතකොට දෙවෙනි එකේ පැහැදිලි කරන්නේ තනතුරක් වෙනුවෙන් බලෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ.
එතකොට තනතුරක් ලබා ගද්දී ඒක ගෞරවාන්විතව ලබා ගන්න. හතරවෙනි කරුණ තනතුරේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම. ආනන්ද හිමිට තනතුරක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ තනතුරට අදාළ වගකීම් හරි විදියට ඉටු කරලා තියෙනවා. ඊළඟට පස්වෙනි ආදර්ශ තමයි තනතුර හා බලය නිසා ගුණගුණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට තනතුරක් තියෙනවා එහෙම කියලා උඩඟු වෙන්නේ නැහැ. ඒක තමයි අපිට දීලා තියෙන පස්වෙනි ආදර්ශය. ඉතින් අපි මේ විදියට පාඩම අවසන් කරද්දී අපිට පාඩම අවසානයේ ඔයගොල්ලෝගේ අච්චු පොතේ ලස්සන ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. ඒක නම් තියෙන්නේ ප්‍රකාශ හරිනම් හරි ලකුණද ප්‍රකාශ වැරදි නම් වැරදි ලකුණද දාන්න. ඉතින් අපි බලමු මොනවද ඔයාලට දීලා තියෙන ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නයකට දීලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ධූරයේ දැරුවේ ආනන්ද හාමුදුරුවෝ. ඔව් ඒක ඇත්ත අපි පළවෙනියටම කතා කරේ පාඩමේ ප්‍රධානම මාතෘකාවනේ ඒක. ඉතින් ඒක හරි. ඒකට හරි ලකුණක් දාන්න. ඊළඟට දෙවැනි කරුණ තමයි ආනන්ද හාමුදුරුවන්ගේ ගුරුවරයා වූ මන්තානි පුත්ත පුන්න තෙරුන්. අපි කලින් සඳහන් කරා වගේ ඒ කරුණ හරි. ආනන්ද හාමුදුරුවන්ගේ ගුරුවරයා වුණේ එහෙම නැත්නම් ආචාර්යවරයා වුණේ මන්තානි පුත්ත පුන්න තෙරුන්. තුන්වෙනි ප්‍රකාශය බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ලෙස තමන්පත් කරන ලෙස ආනන්ද හිමියෝ ඉල්ලීම් කළහ. මේක අපි කලින් සාකච්ඡා කරා. ඒ කියන්නේ අපි ආදර්ශවලත් සාකච්ඡා කරා වගේ ආනන්ද හිමියෝ කොයි වෙලාවකවත් උන්වහන්සේ නිත්‍ය උපස්ථායක විදියට තමන්පත් කරන්න කියලා ඉල්ලීම් කරේ නැහැ. ඒතකොට ඒ ප්‍රකාශය වැරදි. හතරවෙනි ප්‍රකාශය තමයි මා නැති තැන දෙසූ දහම් මට දේශනා කරන සේක්වා යන ආනන්ද හිමිගේ ඉල්ලීමකි. ඔව්. අපි ඔයගොල්ලෝ කලින් මතක් කරොත් ආනන්ද හිමිගේ ඉල්ලීමක් තිබ්බ උන්වහන්සේ නැති අවස්ථාවක නැති තැනක දේශනා කරපු ධර්මයක් බුදුහාමුදුරුවන්ගේ නැවත දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කළා. ඉතින් ඒක ඉල්ලීමක් තමයි ඒ ප්‍රකාශය හරි. ඊළඟට පස්වෙනි කාරණා දීලා තියෙනවා. ආනන්ද බෝධිය රෝපණය කළේ ජේතවනාරාමයේ. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ජේතවනාරාමයේ නෙවෙයි ආනන්ද බෝධිය රෝපණය කළේ දෙවුරම් වෙහෙරේ. ඒ ඇයි කියලා ඔයගොල්ලන්ට ආයි මතක් කරොත් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න සදහැවතුන්ට උන්වහන්සේ නැති අවස්ථාවල බඳ පුදා ගන්න තමයි මේ ආනන්ද හිමි ආනන්ද බෝධිය රෝපණය කළේ. ඉතින් ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ එතකොට වැරදි. ඒකට වැරදි ලකුණක් දාන්න. හරි. ඉතින් මේ විදිහට තමයි අපේ පාඩම ලස්සන ක්‍රියාකාරකමුත් එක්ක ඉවර වෙන්නේ. ඉතින් අපි මේ කතා කරේ බුද්ධ ධර්මයේ පස්වෙනි පොතේ 8 වෙනි පාඩම. ඉතින් නැවත අපි මේ වගේ ලස්සන ක්‍රියාකාරකමක් එක්ක තවත් බුද්ධ ධර්මයේ පාඩමකින් හම්බෙමු. මම එතකන් ගිහින් එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්. ඉතින් ඔයගොල්ලන්ට මගේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් විතරක් පොඩි subscribe කරලා පොඩි උදව්වක් දෙන්න. වීඩියෝ එක හොඳයි නම් පහලින් ලස්සන කමෙන්ට් එකකුත් දායන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න, like කරන්න අමතක කරන්න එපා.